நாங்க இப்ப வேயாங்கல பள்ளிவாசலுக்கு வந்திருக்கிறோம். நாங்க டாக்டர்ஸ் 200 மணித்தியால தமிழ் மொழி பாடநெறியை நிறைவு செய்து அவங்கள பள்ளிவாசலுக்கு இந்த பள்ளிக்கு நாங்க கூட்டிட்டு வந்தோம். இந்த பள்ளிவாசலுக்குள்ள எப்படி இந்த சமயத்தை பின்பற்றுறாங்கன்னு சொல்லி தெரியாத நிறைய விஷயங்கள். பௌத்தம், நான் கத்தோலிக்கம். ஆனா எங்களுக்கு இந்த பள்ளிவாசல் படி இந்த சமயத்தை பத்தி எங்களுக்கு நிறைய விஷயங்கள் தெரியாது. ஆனா அது சம்பந்தமா நிறைய விடயங்களை நாங்க அறிஞ்சு கொண்டோம். මං ඊට කලින් මුස්ලිම් පල්ලියකට ඇවිත් තිබුණේ නැහැ. ඒ වගේම කාන්තාවන් කොයි වගේද ඉන්න ඕනේ, එතකොට ශාරීරික නීතිය, ඒ වගේ දේවල් වල අපිට තිබුණේ අපි දන්නේ මාධ්‍යයෙන් කියන දේවල්, ඒ දේවල් විදිහට. ඉතින් දැන් අද ඒගොල්ලෝ කියලා දීපු ගොඩක් දේවල් හැටියට මං ඒ ආගම ගැන දන්න දේවල්, එතකොට ඒ ජාතිය ගැන දන්න දේවල් ගොඩක් අඩුයි කියලා තමයි මට දැනුනේ. ඒ වගේම අද මං ගොඩක් දේවල් හරියට දැනගන්න පුළුවන් වුණා. පල්ලියට ඇවිල්ලා ආගම ගැන ඒ වගේම මුස්ලිම් සංස්කෘතිය ගැන ඒ දේවල් ගැන වෙනදා දැනගෙන හිටපු නැති කොටසක් දැනගන්න අවස්ථාව ලැබුණා අපිට. කියන්නේ අපි හිතන් ඉන්න විදිහ නෙමෙයි ඇත්තටම තියෙන්නේ කියන එක දැනගත්තා. ඇත්තටම අපිට තියෙන ප්‍රශ්න අපි ඇහුවා. ඒගොල්ලෝ අපිට ඒවට උත්තර දුන්නා. ඊට පස්සේ අපි ඒ කියන්නේ යාළුවෝ විදිහටම හොඳටම ඇහුවා. දැන් මේක තමයි මට තියෙන ප්‍රශ්න කියලා ඒගොල්ලෝ ඒවා කියලා දුන්නා. එතකොට අපි ගාව තිබ්බ අර ප්‍රශ්න ටික ඔක්කොම විසඳුණා. අර මිත්‍යා විශ්වාස මුස්ලිම් කට්ටිය ගැන තියෙන ඔක්කොම විසඳිලා ඇත්තටම හොඳ දෙයක් උනේ. ඒගොල්ලෝ කියන එක අහන් ඉන්න එකක් නෙවෙයි උනේ. මේක සංවාදයක්. දැන් අපිට තියෙන ප්‍රශ්න ඩිරෙක්ට් ඇහුවා. ප්‍රශ්න ටික අපි निराකරණය කරගත්තා. ඇයි මේගොල්ලෝ මෙහෙම අඳින්නේ? ඇයි මේගොල්ලෝ මෙහෙම පල්ලි යන්නේ? එතකොට ඒකට හේතුවක් ඇතුව ඒගොල්ලෝ යන්නේ. එතකොට අපි හේතුව දැනගත්තා. ලේසි විදියට සරල විදියට ඒක තේරුම් කරලා දුන්නා. යාළුවෝ විදියට අපිට තියෙන ප්‍රශ්න සාකච්ඡා කරපු එකක් වුණා ඇත්තටම. ඒක නිසා ඒක ඇත්තටම හොඳ දෙයක්. අද තමයි අපි මේ විදිහට පල්ලියකට මුල්ම වතාවට පැමිණේ මුස්ලිම් පල්ලියකට. එහිදී අපිට දැක බලා ගන්න පුළුවන් වුණා මුස්ලිම් පල්ලියක තිබෙන දේවල් මොනවද සහ ඒකේ නීති ධර්ම, ආචාර ධර්ම සහ චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව දැනගන්න ලැබුණා. අපි සාමාන්‍ය ලෝකයේදී දැනගත් දේවල් වලට වඩා ඇත්තටම වෙන දේවල් මොනවද කියන දේවල් ගැන මෞලවිතුමන් අපිට පැහැදිලි කරලා කියලා දුන්නා. ඒගොල්ලන්ගේ මේ දිශාවට අදාළව තමයි යාඥා කරන්නේ. උසස් පහත් මේ වෙහකින් නැතුව සමානාත්මකව මෙහෙම යාඥා කරන්න ඕන. ගැහණු පිරිමි මිශ්‍ර නැතුව වෙනස්. ඒව ගැන මම ඇත්තටම දැනුමක් ලොකුවට තිබුණ නැහැ. අද තමයි මට ඒ ගැන හරියටම අවබෝධයක් ලබා ගන්න. ඔබගේ ප්‍රදේශයේ පැවැත්වීමට නම් නිදාපදනම අමතන්න.